මේ වෙනකොට මගේ channel එකේ subscribersලා 200ක් ඉන්නවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ 200ද පොඩිනේ කියලා. එහෙම නෑ, මට ඒක ගොඩක් වටිනවා. මට කමෙන්ට් කරපු, ලයික් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් මම බලන්න හරි ආදරෙන්. ඉතින් හැමෝටම කියනවා මගේ වීඩියෝස් බලලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මගේ ස්ටෝර් එකේ තියෙන ෆ්‍රී ඩෙලිවරි නෙක්ලස් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක ෆ්‍රී ඩෙලිවරි නෙක්ලස් එක හදන්න. ඒක ෆ්‍රී ඩෙලිවරි දෙන්නේ මේ නෙක්ලස් එක හදන්නේ මම නිසා. මේ වෙනකොට ස්ටොක් එක ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අලුත් ස්ටොක් එක මම මෙහෙම හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද ෆ්‍රී ඩෙලිවරි නෙක්ලස් එක මම හදන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු නෙක්ලස් එක හදන්න ඕන කරන දේවල් මොනවද කියලා. මේ පෙට්ටිය තමයි මම හැමදේම දාලා තියෙන්නේ. නෙක්ලස් එක හදන්න ඕන කරන දේවල් වල භයානක දෙයක් තියෙනවා. සංවේදී දේවල් බලන්න බැරි අය ඒක බලන්න එපා. ඉස්සෙල්ලාම මේ භයානක දේ පෙන්නන්න. ඒක තමයි මේක. සාමාන්‍ය නෙක්ලස් හදන්නම වෙනම අඩු තියෙනවා. මම දන්නවා. ඒ වුණාට මේක මම හොයාගත්තේ අපේ සීයාගේ ලටපට පෙට්ටිය. මේකෙන් මට මගේ වැඩේ කරන්න පුළුවන් හින්දා මම මේක තමයි පාවිච්චි කරන්නේ. බය වෙන්න එපා. ෆ්‍රී ඩෙලිවරි නෙක්ලස් එක දාන අයට පිට ගැස්ම හැදෙන්නේ නැහැ. මම ඒකට වග කියනවා. මේක තමයි මම පාවිච්චි කරන අඩු දෙක. ඒකට තමයි අර පිරිමැස්ම කියලා කියන්නේ. අපි එහෙම නේ අනවශ්‍ය දේවල් වලට අපිට ළඟ තියෙන දේවල් වලින් දේවල් කරගන්න පුළුවන් නම් අපි බොරුවට සල්ලි නාස්ති කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. කියලා තමයි දැන් කියන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට මට ඕන වෙනවා මෙන්න මේ චේන්. මේක තමයි මම පාවිච්චි කරන චේන් එක. ගෝල්ඩ් කලර් නෙක්ලස් තමයි මම හදන්නේ. සිල්වර් කලර් නෙක්ලස් එක මම තාම හදන්න චේන් එක ගෙනාවේ නැහැ. මම ගෝල්ඩ් කලර් තමයි ගන්නේ. මොකද ගොඩක් අය ඉන්නේ ගෝල්ඩ් කලර් එක හින්දා. මගේ සිල්වර් කලර් නෙක්ලස් තියෙනවා. ඒවා ඉම්පෝට් ඒවා. එතකොට ප්‍රයිසස් වල පොඩි වැඩිවීමක් තියෙනවා මේ නෙක්ලස් එකට වඩා. ඉතින් මේක ෆ්‍රී ඩෙලිවරි දෙන්නේ මේ නෙක්ලස් එක මම හදන හින්දා. නැත්තම් තව ගොඩක් නෙක්ලස් ඩිසයින්ස් මං ගාව තියෙනවා. ඉතින් මේ තියෙන චේන් එක. එතකොට මේ තියෙන ඩිස්ප්ලේ කාඩ් එක. මේක හරියට මම පස්සේ පෙන්නන්න ඔයාලට පැහැදිලි නැතුව ඇති. පිට තව ඕන වෙනවා ජම්ප් රින් එක. ඒ වගේම මේකට කියන්නේ ක්ලැප්ස් වෙන්න ඕනේ. නම පොඩ්ඩක් එහෙම වෙනවා. මම මේක තමයි. හරිද? මේක අර ගාන්ෂෝ වගේ දාන්නේ. මේ තියෙන්නේ charm එක. කලින් පාරවල් වල ෆ්‍රී ඩෙලිවරි නෙක්ලස් එකට තිබ්බා රේන්බෝ ඩිසයින් එකක්. ඒ වගේම yin yang නෙක්ලස් එක තිබ්බා. ඒක yin yang තමයි. ඉතින් මම ෆොටෝ දෙකක් දාන්නම් මෙතන. වැටුණා. මේ ඩිසයින් එක මම හදන්නේ පළවෙනි පාර. ඉතින් මේ තියෙන්නේ ඒ charm එක. ඒක හරියට ලස්සනයි. ඒ වලට ඒකත් මම පෙන්නන්නම්. මෙතන ලයිට් එකේ හින්දා පොඩක් පේනවා මදි. ඉතින් අපි බලමු කොහොමද
ඉතින් ඔහොම තමයි ෆ්‍රී ඩිලිවරි නෙක්ලස් එක හැදෙන්නේ. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් thank you. like එකක් දාලා කමෙන්ට් කරලා මගේ channel එක subscribe කරලා යන්න කියලා ආයි කියනවා. ඒක හැමතිස්සෙම කියනවා ඉතින්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.